දවසක් ඒ ඔයාලුනේ ඉතින් කොහොමද ඔය කට්ටියට හොඳින් ඉන්න ඇති කියලා හිතනවා හැමෝම. ඉතින් මම අද ආවා තේජොන් වල තියෙන පොලකට වීදි කෑම තියෙනවා පොඩි පොඩි කෑම වර්ග පොඩි පොඩි කඩවල වල. අපි ගිහිල්ලා කාලා බලමු කොහොමද කියලා. ඒවා මොන වගේ වර්ගයක් තියෙන්නේ කියලා බලලා කාලා බලලා රස කොහොමද කියලා බලමු. එහෙනම් අපි කට්ටියම ගිහිල්ලා බලමු ඉතින් කොහොමද කියලා. බලන්න වටපිටාව තියෙන ලස්සන කොහොමද කියලා. මේ ගගකුත් ගලනවා. අපි යාළුවනේ අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. වීදි කෑම තියෙන්නේ පොඩි පොඩි කෑම වර්ග පිටි කෑම තමයි වැඩිපුර. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඔන්න යාළුවනේ අපි ඇවිල්ලා ඉන්නේ. අපි බලමු වීදි කෑම කොහොමද කියලා. ඉස්සරහා තියෙනවා එක එක කෑම જાති අපි බලමු කොහොමද කියලා රස මේවල. තොප්පෝගේ තියෙන යාළුවනේ අපි බලමු කොහොමද කියලා අරගෙන. 안녕하세요. 얼마예요? 1,300원. 두 개 줘요. 두 개. 예. 드실 거예요? 예, 포장요. 가져가시죠. 감사합니다. 감사합니다. 안녕하세요. 이게 යාළුවනේ අපි ගත්තා අපි කාලා බලමු මේක කොහොමද කියලා. එහා පැත්තට ගිහලා කාලා බලමු කොහොමද කියලා. මෙහෙම තමයි දුන්නේ මේ අපික් ගේනවා කාලා බලමු. ඇත්තටම යාළුවෝ රසයි. ආපු දවසක try කරලා බලන්න. උඩ රසයි. ඔන්න යාළුවනේ එක කාලා බැලුවා. අපි තව එකක් ගමු මොනවා හරි. මෙතන වෙන පිටි જાති තනි කර තියෙන්නේ. 안녕하세요. 이거 뭐예요? 이거 예? 레드빈. 레드빈 얼마요? 1,000원. 두 개 줘요. 네. මේ යාළුවනේ දෙයක් ගමු. මෙන්න යාළුවනේ නම. 감사합니다. 예. අපි තව දෙයක් ගත්තා. අපි ඒක කාලා බලමු කොහොමද කියලා. අල්මේල් වල මෙතනක් තියෙනවා තව හැම જાති මොනවද කියලා අපි කාලා බලමු. 이거 뭐예요? 찐빵이요. 얼마요? 4개 현금으로 5,000원씩. 5,000원이요? 4개 주세요. අපි කාලා බලමු යාළුවනේ කලින් කාලා. 드릴게요. 예. කලින් කාලා නැහැ අපි. හදලා දෙන්නේ වෙලේ. අපි කාලා බලමු. ඒගොල්ලෝ ස්ටීම් කරන අපි ඉල්ලුවට පස්සේ මෙතන අපිට වේන්න තියලා තියෙන්නේ. හතරක් ඕචනමක් එනවා.
ඉතින් යාළුවනේ මේ වටේ පිටේ ඔක්කොම තියෙන්නේ පිටි කෑම ಜಾති තමයි. පිටි කෑම තිබුණාට මේ කොරින් ಜಾතිකේ ගොඩක් කන්නේ ඒ කෑම. ඉතින් පිටි කෑම තමයි ගොඩක් කට්ටිය කන්නේ. ඉතින් එක එක ඇට වර්ග වලින් එහෙමත් හදපුවා තියෙනවා. අපි කලින් ගත්තා මෙතන තියෙන්නේ. අපි එකක් කාලා බලමු මේකත් අරන් ගිහිල්ලා ඒකටම. මේක තාම ස්ටිම් වෙනවා. විනාඩි 5ක් විතර ගියා. ඉතින් යාළුවනේ ස්ටිම් වෙන්න තාම එහෙමම තමයි. ටිකක් වෙලා යනවා ඇති. මේ පැත්තේ තියෙනවා එක එක කෑම ಜಾති. ඉතින් කොරියාව කියන්නේ එක එක විවිධ කෑම වර්ග වලින් ඉරලා තියෙන ටවුන් එකට බැස්සට පස්සේ මොනවද ගන්න කියලා හිතා ගන්න බෑ. ඉතින් ගොඩාක් ಜಾති තියෙනවා. අපි බලමු කාලා. 감사합니다. 네, 감사합니다. 예. 안녕하세요. 예. යාළුවනේ අපි තව එකක් ගත්තා. අපි ගිහිල්ලා කාලා බලමු කොහොමද කියලා ඉතින්. ඉතින් යාළුවනේ අපි ගත්තු මේක තමයි. කාලා බලමු කොහොමද කියලා. වර්ධන්නේ හොඳ මේ එබිලා ගියා එක නිකන් මේ. ඉතින් යාළුවනේ මේක කෑවා. විතර පිටි ගොඩක් තියෙන තනිකර අපිට සෙට් වෙන්නේ නැහැ. කලින් නේත් එහෙමයි. ඉතින් මේ අපි වෙන කෑම එකක් try කරලා බලමු. ගත්තු දෙක මෙච්චර සෙට් නෑ වගේ. පිටි තනිකර පිටි කෑම තමයි ඉතින් තියෙන්නේ. බලමු ඉස්සරහට ගිහලා තව මොනවද හොඳ කෑම වර්ග තියෙන්නේ කියලා. යාළුවනේ අපි විදි කෑම කන්නාවට මේ විදි කෑම කියන පොළවල් වල තමයි ඒවා තියෙන්නේ කොරියාවේ. ඉතින් මේ ඒගොල්ලෝ ලෝලු විකුණනවා. ඒ වගේම මේ බලන්න ගෝවා වෙන වර්ගයක් ඒ. ගෝවා විකුණනවා, මස් මාළු තියෙනවා. එළවලු වර්ග හැමදේම තියෙනවා. දැන් තියෙන මාළු ඉතින් පොලකට ආවට පස්සේ ගන්න නෑ කියලා දැන්නේ රෙද්දේ ඉඳන් හැමදේම තියෙනවා. බෙල්ලෝ වර්ග, මොහොදු පාසි වර්ග, වගේ පළතුරු වර්ග හැමදේම තියෙනවා. ඉතින් එහෙම තමයි මේගොල්ලෝ මේ අපේ ලංකාව වගේම තමයි මෙතන ස්ට්‍රෝබෙරි නැහැ කියලා જાතියක් නැහැ. ඉතින් ඒ ඇස්සේ තනින් මේ වගේ පොඩි කඩවල් තියෙනවා. අපි කාලා බලමු මේව. 고 뭐예요? PC. 얼마예요? 이거? 예? 한 건 5,000원. 요거는 한 개 1,500원. 지금 먹는 거. 지금 먹는 거? 아, 요거 먹을 수 있는 거. 요거는 밥 먹을 때 반찬. 하나 주세요. 예. 그렇지. 이거는. 티스키. 예. 감사합니다. 감사합니다. ඉතින් යාළුවනේ මේව එකක් ගත්තා. මාළු රසකුත් තියෙනවා ඒකේ. ඒක නම් රසයි.
දැන් තමයි ගත්තේ. ඉතින් ඔයගොල්ලෝ කොරියාට ආපු දවසක මේක try කරලා බලන්න. එක එක කෑම වර්ග තියෙනවා කොරියාවේ. පිටි වර්ග තමයි ඉතින් ගොඩක් තියෙන්නේ. ගොඩක් රසයි. එක එක වර්ග වලින් හදනවා ඉතින්. ඉතින් අපි කලින් ගත්තුවා මේවා අපිට සෙට් නෑ කන්න. මේ ඉතින් මේ පැත්තේ බලන්න යාළුවනේ මේ පැත්තේ දැල්ල වර්ග මාළු දැල්ලෝ බලන්න අමුතු මාළුවෙක් ඉන්නවා මේ මාළුවෙක් දෙක කියලා හොයන්න බෑ. ඉස්සෝ ඉන්නවා මොහොදු කුඩැල්ලෝ ඉන්නවා මොහොදු කුඩැල්ලෝ ඉතින් ඔන්නෝම යාළුවනේ ඔයාව කියන්නේ ඉතින් වෙන අමෙන් කන ඒවා මේක සෝස් එකක් එක්ක සැර සෝස් එකක් එක්ක කන්න තියෙන අමු මාළු අමෙන් කන්න තියෙන්නේ. මේ මෙච්චර සෙට් නෑ වගේ යාළුවනේ දැක්කට පස්සේ පිටි જાති කහපුවක් පිටිය තමයි මේ මෙතන තියෙන යාළුවනේ මාළු මේ බාබකියු කරලා තියෙන්නේ. මට හිතන විදිහට තමයි මේ සාමාන්‍යයෙන් 안녕하세요. 떡볶이? 매운 거 안 매운 거 섞어만 봐도 돼요. 매운 것도요? 네. 드실 거예요? 예. 안 드리겠어요. 예. 들어가세요. ඉතින් යාළුවනේ මට බෙදා ගන්න කිව්ව මම දන්නේ නැහැ හරියට මොන බෙදාගත්තා ඉතින් මෙතන. ඉතින් යාළුවනේ මේ තොප්පෝකි එක ඔයාලා try කරලා බලන්න මේක රසයි. මේ තමයි කොරියා ප්‍රසිද්ධ වීදි කෑම. 감사합니다. 맨날 하루님만 여기 보이스가이 미니스가이 한모나 오케이 떡볶이가 කාලා බලමු අපි. 이건 좋은데? ඔයගොල්ලෝ තාප දවසක try කරලා බලන්න මේ කොහොමද කියලා. 오뎅 4개. 4,000원, 5,000원, 13,000원, 14,000원, 14,100원. 그냥 14,000원. ඉතින් යාළුවනේ ඔන්නමයි අපි කෑවා. අපි තව දැනකට ගිහිල්ලා බලමු කොහොමද. තව කෑම තියෙනවා. අපි අරගෙන බලමු කොහොමද කියලා. 이거 뭐예요? 호떡 얼마요? 1,500원이요. 2개 주세요. 2개 예. 포장. 예. 아니, 그냥 컵에? 네, 커피 넣어 주세요. 네. 감사합니다. 감사합니다.
ඉතින් යාළුවනේ අපි මේක ගත්තා. අපි මේක කාලා බලමු කොහොමද කියලා. පොඩි ආර ආපු දවසක try කරලා බලන්න. ඒක රසයි ගොඩක්. පැණි තියෙන ඇතුලේ. වටේට නම් පිටි. රසයි වුණාක. දැන් කාලා බඩක් පිළලා තියෙන්නේ. ගොඩ රසයි එක. යාළුවනේ පොළේ ඉඳගෙන මේ වීඩියෝ එක අවසන් කරනවා. මොකද දැන් බඩ පිළලා තියෙන්නේ කාලා කෑමද අපි. අපි තව දවසක ඇවිල්ලා try කරමු. එහෙනම් සුබ දවසක් වේවා සියලු දිනාට. පරිස්සමෙන් ඉන්න හැමෝම. අපි තව දවසක් ඇවිල්ලා තව තියෙන කෑම જાති try කරලා බලමු. එහෙනම් සුබ දවසක් වේවා සියලු දිනාට. සරණයි.